විනාඩියෙන් O level ICT වලට එක ලකුණක්. එහෙනම් අපි යමු බෝඩ් එකට. ඕගොල්ලෝ දන්නවා O level ICT paper එකේ MCQ එකක් විදිහට decimal to binary conversions ඇවිල්ලා තියෙනවා. එහෙනම් අද අපි මුලින්ම කරන්නේ decimal to binary conversion එකක් කොහොමද හරියටම විනාඩියෙන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නයි ඕගොල්ලෝ හදන්නේ. මුලින්ම උදාහරණයක් විදිහට 127 කියන සංඛ්‍යාව ගමුකෝ. 127 කියන සංඛ්‍යාව ගත්තම අපි ඒක බයිනරි කරන්න ඕනේ. බයිනරි කරන්න නම් අපි කරන්න ඕනේ මෙන්න මේ සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන යන්න ඕනේ. එතකොට දෙකෙන් බෙදපුවාම 63යි. ඉතිරි වෙන සංඛ්‍යාව ඉස්සරහෙන් ලියනවා. 63 ආපහු දෙකෙන් බෙදපුවාම කීයද? 31යි. ඉතිරි සංඛ්‍යාව මෙන්න මෙහෙම ඉස්සරහෙන් ලියනවා. 31 ආපහු දෙකෙන් බෙදුවා 15යි. ඉතිරි සංඛ්‍යාව 1යි. 15 ආපහු දෙකෙන් බෙදුවා ඉතිරි 7යි. 7 ආපහු දෙකෙන් බෙදුවා ඉතිරි 3යි. මෙතන ඉතිරි 1යි. ඉතිරි 1යි. 3 ආපහු දෙකෙන් බෙදුවා ඉතිරි 1යි. 1 ආපහු දෙකෙන් බෙදුවාම බිංදුවයි. ඉතිරි 1යි. මෙන්න මෙතන ආපු සංඛ්‍යා ටික මෙන්න මේ ආපු සංඛ්‍යා ටික පල්ලෙහා ඉඳලා උඩට ලිව්වම අපිට 127 කියන සංඛ්‍යාව බයිනරි එකක් විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්.